කොහොමද ඉතින් අපේ යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් අදත් මං ගොඩාක් ලස්සන කතාවක් අරගෙන ආවේ. ඉතින් කතාව ගැන අනිවාර්යෙන්ම ඔයාගේ අදහස කියාගෙන යන්න. එහෙනම් අපි යමු කතාවට. ඒකි මහා පුදුම දුකක් වින්දේ මගේ අයියාව කසාද බැඳලා. බැඳපු දවසේ ඉඳන් ඒකිගේ මූණේ එක හිනාවක්වත් මන් දැක්කේ නෑ. අඬන්න ලං වෙලා වගේ තියෙන ඇස් දෙකේ හැම වෙලේම කඳුළු දිලිසෙන හැටි මං දැකලා තියෙනවා. ඔව්, ඒ අහිංසකීගේ ඇස්වල හැම වෙලේම කඳුළු තිබ්බා. මගේ අයියාට ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම හැම තැනම කෙල්ලෝ හිටියා. අයියට කෙල්ලෝ කියන්නේ හරියට සෙල්ලම් බඩු වගේ. ඌ දකින කෙල්ල එක්ක යාළු වුණා. කෙල්ලොන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරේ මහා ලොකු කෙරුම්කාරයෙක් වගේ. හරි වයසට එද්දී ඌට කසාදයක්වත් කරලා දෙන්න විදියක් තිබ්බේ නෑ. මොකද අයියාගේ ඉතිහාසය දන්න කිසිම කෙනෙක් අයියට කැමති වෙන්නේ නෑ. මේ හින්දා තමයි අම්මලා ගොඩාක් දුර පළාතකින් අයියට කෙල්ලෙක් ඇව්වේ. එතකොට ඒ මිනිස්සු අයියා ගැන කොහොමද දැනගන්න විදිහකුත් නෑනේ. ඒ විදිහට තමයි අමාව හම්බ වුනේ. ඒකී හරි පොඩි කෙල්ලෙක් මටත් වඩා අවුරුද්දක්ම බාලයි. ඒකිගේ තිබ්බේ අහිංසකකම විතරමයි. මේ වගේ පොඩි කෙල්ලෙක්ව අයියට නම් කොහොමත් ගැලපෙන්නේ නෑ කියලා මට හිතුණත් අම්මලාට ඕන වුණා අමාව අයියට කසාද බඳින්න. එක අතකට මේවට අම්මලත් වැරදි. මට මතකයි අපි අම්මාව බලන්න ගියපු පළවෙනි දවස. රෝස පාට සාරියක් ඇඳගෙන අනේ එයා හිටියේ මලක් වගේ. බිම් බලාගෙන ඇවිත් එයා ඉස්සෙල්ලම හෙප්පුව ඇල්ලුවේ මට. හැමෝම අයියව පෙන්නද්දි තමයි කෙල්ල ලැජ්ජාවටම රතු වෙලා අයියට හෙප්පුව ඇල්ලුවේ. ගේ ඇතුළෙම හැදුන අහිංසක කෙල්ලෙක් තමයි අමා කියන්නේ. දුක් විඳලා පුරුදු නෑ යාට. අමාගේ අම්මලාට හිටපු එකම දරුවා තමයි අමා. ඒ නිසාම කෙල්ලව හරි ආදරෙන් හදලා තියෙන්නේ. වෙඩින් එක දවසෙත් අමාගේ අම්මයි තාත්තයි අමාව බදාගෙන හොඳටම ඇඬුවා. ඕනම ගල් හිතක් එවලට පිච්චිලා ගියත් අයියා නම් හිටියේ ගාණක්වත් නැතුව. අපේ මහගෙදර ලියලා තිබ්බේ අයියාගේ නමට. මට ඉස්සර ඉඳන්ම ඕන උනේ තනියම නිදහසේ ඉන්න. ඒ නිසා මං දැනටමත් මටම කියලා ගෙදරක් හදාගෙන යන ගමන්. ඉතින් වෙඩින් එකෙන් පස්සේ අයියයි අමයි මහගෙදරට ආවා. එදා රෑ අපේ ගෙදර ලොකුවට පාටියක් තිබ්බා. වැඩි හරියක්ම හිටියේ අයියාගේ යාළුවෝ. ඒ අතරේ අයියාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්ලත් හිටියා. අයියා එදා හොඳටම බිව්වේ සිහි නැති වෙන්න. මෙහෙම දවසකවත් ඌට නොබී ඉන්න බැරි වුණා. බීලා ඌ කෙල්ලොත් එක්ක ඩාන්ස් කරද්දී අනේ අර අහිංසකී හිටියේ බිම් බලාගෙනමයි. අම්මලා කොච්චර කිව්වත් පිළිවෙලකට හැසිරෙන්න කියලා අයියා නම් නෙවේ ඒවා කනකටවත් ගත්තේ. මගේ ඇස් තිබ්බෙම අමා ගාව. කෙල්ල හිටියේ බිම් බලාගෙනමයි. කොච්චර කන්න කීවත් එයා එදා කෑවෙත් නෑ. රෑ 11 විතර වෙද්දී මං දැක්කා අමා ඉන්නේ නිදිමතේ කියලා. අයියා නම් ඇහැක් කැරලවත් අමා ගැන බැලුවේ නෑ. මං අම්මටත් කියලා අමාව අයියාගේ කාමරයට යවුවා. අමා බිම් බලාගෙන කාමරයට යද්දී මගේ පපුවත් එක්කම පිච්චිලා ගියා. මං යන්තමට වගේ දැක්කා කෙල්ලගේ ඇස්වල කඳුළු පිරීලා තියෙනවා. පහුවදා උදෙන්ම අමා කාටත් කලින් නැගිටලා ගේ යස් කරනවා. කෙල්ල කුස්සියේ උයන සද්ද ඇහිලා තමයි මටත් ඇහැරුනේ. මාත් කුස්සියට යද්දි දැක්කේ අයියා සෝෆා එකක් උඩ ඔහේ නිදන් ඉන්න හැටි. මං කුස්සියට ආවත් එක්කම අමා ගැස්සුණා. බය වෙලා වගේ කෙල්ල මගේ පැත්තට හැරෙද්දි තමයි ආයෙත් කෙල්ලගේ මූණට ලාවට හිනාවක් ආවේ. සමහර විට අමාට හිතෙන්නේ නැති ආවේ අයියා කියලා. මට හිතා ගන්න බැරි වුණා අමා අපේ අයියට ඒ තරම් බයයි කියලා. මොකටද නැගිට්ටේ? අම්මා උයනවනේ. මං එහෙම කිව්වත් අමා නෙවෙයි වචනයක්වත් කිව්වේ. මං එහෙම්ම වතුර වීදුරුවක් අරන් එළියට බැස්සා. අයියේ මේ තේ. තවත් ටිකකින් අමා පිටිපස්සේ නැවිත් මට කතා කරේ තේ කෝප්පෙකුත් අරන්. මට අමා ගැන දැනුනේ පුදුම දුකක්. මෙච්චර හොඳ කෙල්ලෙක්ගේ හිත අයියා කොහොම රිද්දනවද කියලා මට හිතා ගන්න බෑ. දවසින් දවස අපේ ගෙදර හැම වැඩක්ම වගේ සිද්ධ වුණේ අමාගේ අතින්. අම්මයි තාත්තයි කොච්චර එපා කිව්වත් අමා හරි ආසාවෙන් ගෙදර වැඩ කරා.
වෙනදා තිබ්බේ නැති අමුතු සිරියාවක් මුළු ගෙදරටම ආවේ අම්මා ආවට පස්සේ. අයියා නම් කවදාවත් හැදුනේ නෑ. එයා එයාගේ සෙල්ලක්කාර ජීවිතේ ඒ විදිහටම අරන් ගියා. අම්මයි තාත්තයි විතරක් නෙවෙයි මාත් අයියට හොඳටම බැන්නා දැන්වත් හැදෙන්න කියලා. මාව වෙනස් කරන්න කාටවත් බෑ. මගෙත් එක්ක ඉන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ආපු දැනටම යන්න පුළුවන්. දවසක් අයියා සද්දෙටම කිව්වේ අමාටත් ඇහෙන්න. බිම් බලාගෙන කාමරයට ගියා මිසක් අම්මා එවලේ වචනයක්වත් කිව්වේ නෑ. සමහර දාට රෑ එළි වෙනකන් අයියා ගෙදර ආවේ නෑ. ඌ කොහේ හරි යාළුවෙක් එක්ක බොනවා කියලා මං දැනන් හිටියත් අමාට මං ඒවා කියන්න ගියේ නෑ. ඔයා ගිහින් නිදා ගන්න අම්මා. ඌ එන වෙලාවක එයි. සමහර දාට අම්මා ස්තෝපුවේ කණුවකට හේතු වෙලා පැය ගණන් පාර දිහා බලාගෙන ඉන්නවා. එවලෙට මං කොච්චර නිදා ගන්න කිව්වත් අම්මා නිදා ගන්නෑ. අපි හිතුවේ අයියා බැන්දට පස්සෙවත් හැදෙයි කියලා. මං එහෙම කියද්දි අම්මා මුකුත් කියන්නේ නෑ. හැමදාමත් වගේ එවෙලටත් කෙල්ලගේ ඇස්වල කඳුළු දිලිසෙනවා මං දකිනවා. මොකදෝයි හොල්මනක් වගේ මෙතන හිටන් ඉන්නේ අහකට වෙනවා. මහා රෑ මැද අයියා අමාට කෑ ගහනවා. මං කාමරේට වෙලා අහගෙන ඉන්නේ පුදුම දුකකින්. ඇත්තමයි මේ කසාදේ නොකර ඉන්නයි තිබ්බේ. අයියාගේ හැටි දැනම අපිම තමයි ඒ අහිංසකීව මේ අපායට ඇදලා දැම්මේ. සතියකට සැරයක් දෙසැරයක්ම අයියා අමාට කෑ ගහන එක පුරුද්දක් කරගත්තා. අම්මයි තාත්තයි කොච්චර මැදිහත් වුණත් ඒ රණ්ඩු නවත්තන්න නම් අපිට බැරි වුණා. අයියාගේ වෙඩින් එකෙන් මාසෙකට විතර පස්සේ දවසක් අමා කුස්සියේ දොරකඩට වෙලා හිටියේ ඉකිගගහ. එයා අඬනවා කියලා මට තේරුනේ සැරින් සැරේ එයාගේ උරහිස් ගැස්සෙද්දි. අමා මං ඇවිත් කතා කරද්දි කෙල්ල ගැස්සුණා. එයාට කඳුළු පිහදා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. කඳුළු පිරිච්ච ඇස්වලින්ම අමා මගේ දිහා බලාගෙන හිටියා. මොකද උනේ අමා? මං අහද්දි අම්මා වෙනදා වගේම බිම් බලාගෙන හිටියා විනාඩි ගාණක්. එයාට වෙන කෙනෙක් ඉන්නවා අයියේ. අම්මා හෙමින් සැරේ එහෙම කියද්දි මගේ අත මිට මෙලවුනේ මටත් නොදැනිම. ඇත්තමයි ඕක මගේ අයියා නොවුනා නම් මං කේන්තියෙන් කෑ ගැහුවා. මං අපේ අම්මලාට මේ ගැන කෙලින්ම කිව්වා. අනේ දෙයනේ මට දුක අර අහිංසකී ගැන. අපිම තමයි ඒ කෙල්ලට මේ ගින්දර දුන්නේ. අම්මත් අඬා කියද්දි මට අයියා ගැන දැනුනේ පුදුම තරහක්. අයියා බැන්දට පස්සෙවත් හැදෙයි කියලා විශ්වාස කරපු එක තමයි අපි කරපු ලොකුම වරද. දැන් ඒකට විඳවන්නේ අර අහිංසක කෙල්ල. අයියා කවදාවත් අමා කෑවද බීවද කියලාවත් බැලුවේ නෑ. හැමදාම ඔෆිස් යනවා කියලා ගිහින් අයියා ගෙදර ආවේ රෑට රෑ වෙලා. ගන්න පඩියට මොනා කරනවද කියලා කවුරුත් දන්නේ. අර කෙල්ල තාම අඳින්නේ ගෙදරින් අරන් ආව ඇඳුම් දෙක තුන. ඒ ඇඳුම් දැන් ගොඩාක් පරණයි. සමහර ඇඳුම් වල ඉරිච්ච තැන් මහලා තියෙනවත් මං දැක්කා. දවසක් ඇඳුමක් ගන්න ගිය වෙලේ මට මතක් වුණේම අමාව. ලස්සන පාට ගවුම් දකිද්දි මට හිතුනේම අමාටත් ඇඳුමක් ගන්න ඕනේ කියලා. කෙල්ල කෙට්ටු නිසා පොඩි සයිස් එකකින් මං ගවුම් දෙක තුනක් අරගත්තා. යට ඇඳුම් කීපෙකුත් අරගත්තේ අයියා කොහොමටත් අමාට ඕවා අරන් දෙන්නේ නෑ කියලා දන්න නිසාමයි. ඇඳුම් බෑග් එක අමාගේ අතට දෙද්දී අනේ කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන හිටියේ. ඇඳලම බලන්න මං එහෙම කියද්දි කෙල්ල පොඩි එකෙක් වගේ ඔළුව වනලා කාමරයට යන හැටි මං බලාගෙන හිටියා. තවත් ටිකකින් අමා ආවේ මං අරන් දුන්නු ගවුමකුත් ඇඳගෙන. මං එදා තමයි කෙල්ලව ලස්සනටම දැක්කේ. හිතින් 1000 වාරයක් ලස්සනයි කියලා කියවුණත්
මං මුකුත් නොකිය අම්මා දිහා බලාගෙන හිටියා. "ඔයාට පිං අයියේ" අම්මා අහිංසකව කිව්වා. කාලෙකට පස්සේ එදා මං අම්මාගේ මූණේ හිනාවක් දැක්කා. එදා කෙල්ල හරි සතුටින් හිටියා. ඒත් එදා රෑ නං අම්මාගේ ඒ සතුට හේදිලාම යන්න ඇති. රෑ මැද මට ඇහුණා අයියා හයියෙන් අම්මාට කෑ ගහනවා. "උඹ මෙහෙමද ගෑණියේ මට සලකන්නේ?" අයියගේ සද්දේ ගමටම ඇහෙන්න ඇති. "ඔයා වෙනදටත් එන්නේ කාලානේ. ඒකයි කෑම තිබ්බේ නැත්තේ." අම්මා හෙමීට කියනවා. "උඹ තව කියවගෙනත් එනවද? ඵලයන් මගේ දෑහැට නොපෙනී. මට උඹව පේන්න බෑ." "කොහොමත් වෙන ගෑනු ඉද්දි ගෙදර ගෑණි පේන්න බැරුව යනවා තමයි." කවදාවත් නැතුව අම්මා සද්දෙට කිව්වා. තවත් ටිකකින් මට තේරුණා අයියා අම්මාට ගැහුවා කියලා. මං කාමරෙන් එළියට එද්දී අම්මා හිටියේ කෑම මේසෙ ළඟ බිම වැටිලා කම්මුලත් අල්ලගෙන. අම්මා ඇවිත් කෙල්ලව නැගිට්ටවද්දී මං ගිහින් අල්ලගත්තේ අයියගේ ෂර්ට් එකෙන්. "ලැජ්ජ නැද්ද මිනිහෝ ගෑනිට අත උස්සන්න?" මං කෑ ගහද්දී අයියා මාව පැත්තකට තල්ලු කරලා කාමරයට ගියා. එදා අම්මා හොඳටම ඇඬුවා. පහුවදා උදෙන්ම අම්මා අපේ ගෙදරින් ගිහින් තිබ්බා. මට දුකයි පුතේ ඒ අහිංසකී ගැන. එහෙම කියා අම්මා එදා දවසම හිටියේ අඬ අඬා. මට දැනුනේ පුදුම පාළුවක්. ගෙදරම මූසල වෙලා ගියා අම්මා ගියාට පස්සේ. ඇත්තටම අපේ ගෙදර මේ තරම් පිරීලා තිබ්බේ අම්මා නිසා කියලා මට තේරුනේ එදා. හරියටම සතියකට විතර පස්සේ අම්මා ආපහු අපේ ගේ ඉස්සරහා හිටගෙන හිටියා. කොච්චර එන්න කිව්වත් එයා ගේ ඇතුළට නම් ආවේ නෑ. එදා අපේ ගෙදර හැමෝම හිටියා. අම්මා වචනයක්වත් නොකියා අයියා එළියට එනකන් බලාගෙන හිටියා. "මට ඩිවෝස් එක ඕනේ." අයියා එළියට එනවත් එක්කම අම්මා කිව්වා. අයියාගේ මූණේ කිසිම වෙනසක් තිබ්බේ නෑ. එයා අම්මාට හිනා වුණේ කට කොනකින්. තමුසෙ කිව්වත් නැතත් මං ඕක තමුසෙට දෙන්න තමා හිටියේ. අයියා හිනා වෙවි කියද්දි අම්මාගේ ඇස්වල කඳුළු පිරුණා. කෙල්ලට මොන තරම් අසරණකමක් දැනෙන්නේ නැතිද? මූණත් වහගෙන අම්මා එකි ගහද්දි මට තවත් බලාගෙන ඉන්න බැරි වුණා. හැමෝම බලාගෙන ඉද්දී මං ගිහින් අම්මාව ඇදලා ගත්තේ මගේ පපුවට. අනේ කෙල්ල වචනයක්වත් නොකියා මගේ පපුවට ගුලි වෙලා අඬන්න ගත්තා. නොකීවට ඒ හිතත් හොයලා තියෙන්නේ ආදරේ. මං අම්මාව බඳිනවා. මං එහෙම කියද්දී අයියා හිනා වුණේ කට කොනකින්. ඔය වගේ මල හෝන්තුවක් තමුසෙටම තමා හරියන්නේ. එහෙම කියලා අයියා කාර් එකට නැගලා යන්න යද්දී මං බැලුවේ අම්මා දිහා. කතා කරගන්නවත් බැරුව අම්මා හිටියේ අත් දෙකම එකතු කරන් මගේ දිහා බලාගෙන. ඒ ඇස්වලින් කඳුළු බේරෙනවා. මං දන්නෑ ඉස්සරහට මොනා වෙයිද කියලා. හැබැයි මොන දේ සිද්ධ වුණත් මං මේ අහිංසකීව පණ වගේ බලාගන්නවා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් කතාවකින් ඉක්මනටම හම්බ වෙමු. ආදරෙයි ඔයාලා හැමෝටම.